මං ගජගවන්නව මට ඉතින් හොඳටම කියන කෙනෙක් නෑනේ. මං කිව්වා නෑ මං හනුමාවන්නම උනා නටන්නම් කියලා. සාම්ප්‍රදායික දැනුම ශිෂ්‍යයා වෙත බලෙන් ආරෝපණය කිරීම සාපරාධී ක්‍රියාවක් කියලා. සාපරාධී ක්‍රියා කියන්නේ මිනි මැරුම, ගෙවල් ගිනි තිබීම, ස්ත්‍රී දූෂණ ඒවනේ අපේ සාපරාධී ක්‍රියා කියන්නේ. කොහොම ප්‍රකට දාර්ශනිකයෙක්. මම හිතන්නේ 27 වර්ෂයේ ලෝකෙ හිටපු හොඳම දාර්ශනිකයෙක්. ඉතින් තවත් ලස්සන දවසක සංස්කෘතික බල මණ්ඩලයේ ඉන්න තවත් විශේෂම අංශයක් නියෝජනය කරන ඒ වගේම විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරපු තවත් එක් උදාර චරිතයක් එක්ක තමයි කතා බහ ආරම්භ කරන්න සූදානම. ඉතින් එහෙමනම් කල්චර් ටීවී වත්තල YouTube නාලිකාවට ඔබ විතාමත් ආදරයෙන් පිළිගන්න ගමන් අද පිළිසඳරේ යෙදෙන අපේ ආදරණීය කලා ශිල්පියා කොහොමද අඳුන්වලා දෙන්නේ කියලා මට කියා ගන්න බෑ. ඔබ ඒ තරමටම කලාව ඇතුලේ සියලු කලාවන් නියෝජනය කරන සහි පරතරට ගියපු චරිතයක්. ඉතින් මම කෙටියෙන්ම කියනවා නම් ඥානසිරි පීරිස් ඉතාම ආදරයෙන් ඔබව පිළිගන්නවා. ඉතින් සර් යුග ගණනාවක් පසු කරපු විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරපු චරිතයක් විදිහට තමයි අද ඔබව හඳුන්වන්නේ. මම හිතන්නේ සර් ඔච්චර අටුවා ටිකක් කියනවට නම් කැමති නැහැ. නමුත් මට නොකිය බෑ. ඉතින් ඒ පසු කරපු යුග ගණනාවත් එක්ක ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ ඔබ දැන් ඉන්න බොහොම විශ්‍රාමශීලී කාලයත් එක්ක? මේකයි අපි හැම කෙනෙක්ගේම ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙනවා. අපි ඕනම ක්ෂේත්‍රයකට ප්‍රවේශ වෙනකොට මං හිතන්නේ හැම කෙනෙක්ම වගේ තමාගේ ළමා වියේදී තමයි මේ කාර්යයන්වලට ප්‍රවේශ වෙන්නේ. හැබැයි ඒකම අපි දන්නවා සමහර විට අපි එක්කෙනෙක් ක්ෂේත්‍ර ගණනාවකට දක්ෂතා පෙන්වන්නට පුළුවන්. නමුත් එක එක කාලවකවානුවලදී අපිට අපේ ඒ එක එක ක්ෂේත්‍රවලට හුවමාරු වීම සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. මොකද මම අතර මං කිව්වොත් මම ගැන කියනවා නම් මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ ඇත්තටම නාට්‍ය කලාවත් එක්ක. ඒ කියන්නේ මොකද මේ නාට්‍ය කලාව නැටුම මේ ඔක්කොම එකට බැඳෙන දේවල්නේ. ඉතින් පුංචි කාලේ බොහොම විශේෂ සිද්ධියක් තියෙනවා. අපි ජ්‍යොතිෂය වගේ ඒවා පිළිගන්නවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් අපේ අම්මා මම මේ ඉපදුනහම මේ මගේ ඔය හඳහන බලනවා කියලා එකක් තියෙනවා. ඕක බලන්න දීලා තුන ඒවකට ලංකාවේ හිටපු ඒ විශිෂ්ට ජ්‍යොතිෂ ශිල්පියෙක් සෙල්ලහේබා කියලා එතුමා මම හිතන්නේ බොහොම පරණ කෙනෙක්. එතුමා කිව්වලු මේ දරුවා කවදා හරි මේ කලා ක්ෂේත්‍රයට නැඹුරු වෙන කෙනෙක් වෙනවා. ඒක නිසා මෙයාට යාට ඒ ක්ෂේත්‍රයට යන්න උදව් කරන්න කියලා. ඒක මට ලොකු වාසියක් වුණා ජීවිතේදී. මොකද අපේ අම්මයි තාත්තයි දෙන්නම හැමතිස්සෙම මම ඒහා සම්බන්ධ මොනවා හරි කටයුත්තකට අත පෙව්වොත් උනන්දුවක් දැක්වුවොත් කවදාවත් බාධා කරේ නැහැ. කරන්න පුළුවන් හැම උදව්වක්ම කරා. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ මම අද ඉන්න තත්වයට එන්න මට උදව් වුණ දේ මට ලැබුණ ආශිර්වාදේ. ඒක මං කියන්න ඕනේ දැන් පුංචි කාලේ අපි කට්ටිය එකතු වෙලා නාට්‍ය නිර්මාණය කරනවා. මට මතකයි මේ එකක් මං ඉගෙන ගන්න කාලේ මගේ පන්තියේ හිටිය එක ළමයි ජයසිරි කියලා. එයාගේ වැඩක් තමයි මේ අර සිරකොළයි කොළ ගෙනල්ලා මේවා ඇඳලා චිත්‍රපටි පෙන්වනවා. ඒකට පොඩි කතන්දර ලියනවා. දැන් ඊව කර කර ඒ පොඩි ඉගෙන ගන්න කාලේ ඉඳලම යම් කලා නිර්මාණවලට යොමු වීමේ පසුබිමක් තිබුණා. ඒ වගේම අපේ තිබුණා මේ එක කණ්ඩායමක් එකතු වෙලා කරපු මේ නාට්‍ය කණ්ඩායමක්. ඒක මේ මම හිතන්නේ බොහොම තරුණ වී 1962 අවුරුද්දේ තමයි මේ වැඩේ පටන් ගන්න. අපි ඒකට නම තිබ්බ 62 කට්ටිය කියලා. හරි? දැන් මේ කට්ටිය එකතු වෙලා අලුත් අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට ගමේ
පෙන්වනවා නාට්‍යයක්. කට්ටිය එකතු වෙලා. ඉතින් ඒක මුලින් අපි ළමයි ටික එකතු වෙලා කරා. පස්සේ මේකට අපිට අපි වැඩිහිටියෝ උදව් කරන්න පටන් ගත්තා. පොඩියට පටන් ගත්ත එක ඊට පස්සේ ලවුඩ් ස්පීකර් එකක් ගෙනල්ලා ලයිට් එන්ජින් එකක් ගෙනල්ලා ඉස්සෙල්ලා අර පෙට්‍රෝල් ලම්පු එල්ලගෙන කරපියව. දැන් ඊට පස්සේ මේක බොහොම දියුණු තත්යකට ඇවිල්ලා මම හිතනවා අපි නාට්‍ය 1962 ඉඳලා 1972 විතර වෙනකම්. කියන්නේ මම ගුරුවරයෙක් හැටියට පත්වීමක් ලැබලා ඉස්කෝලේකට යනකම්ම ඒ හැම අවුරුද්දකම අපි මේ නාට්‍යයක් පෙන්වන්න පටන් ගත්තා. මම මගේ ජීවිතයේ නර්තන ශිල්පියෙක් වීමේ අරමුණක් මට තිබුණේ නැහැ. මං හුඟක් වෙලාවට කැමති වුණේ. මොකද්ද තිබ්බ අරමුණ? මං ඇත්තටම මට ඕනුනේ මේ නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක බැඳෙන්න. ඉතින් මම එතකොට ඉලක්ස්වල ලංකාවේ තිබුණ බොහොම ප්‍රසිද්ධ කලා හවුලක් කලා පෙළ කියලා ජී.ඩී.එල්. පෙරේරා මහත්මයාගේ. ඒ වගේම ශේෂපලිහක්කාර මැතිතුමා මං හිතන්නේ අහලා ඇති. එතුමාගේ තිබුණ සිරන්ඩීබ් කලායතනය කියලා එක සිරන්ඩීබ් ආයතනයේ ඒක තිබුණේ කොටා රෝඩ් එකේ. ඉතින් මං ඒකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ජේ ජයවර්ධන පී වැලිකල සුනන්ද මහේන්ද්‍රමල් වගේ ආචාර්යවරුන් යටතේ නාට්‍ය කලාව ඉගෙන ගත්ත සෑහෙන කාලයක්. මම හිතන්නේ මම ශිෂ්‍ය මහත්තයත් එක්ක අවුරුදු 4ක් විතර එතුමා එක්ක හිටියා. එතුමාගේ ඇතැම් චිත්‍රපටිවලදී ඒක දැන් ඔය සාරවිට වගේ කරනකොට ඒවට යම් යම් සම්බන්ධ වෙන්න උදව් වෙන්න මට අවස්ථාවකුත් ලැබුණා. ඉතින් එතකොට මම මේ නැටුමට ප්‍රවේශ වෙන්න අවස්ථාව ලැබුණේ හරිම අහඹු විදිහට. මොකද මම ඔය ජී.ඩී.එල්. පෙරේරා මහත්මයාගේ කලාපෙළේ නාට්‍ය පන්තියක ඉගෙන ගන්නකොට ඔකේ දේශනයකට ආවා පණිභාරත මැතිතුමා. එතුමා එදා විශේෂ දේශනයක් කරා. මොකක්ද එතුමාගේ මාතෘකාව නාට්‍ය සඳහා නර්තනයේ යොදාගන්නේ කොහොමද? මම හැබැයි ඒ වෙනකොටත් අපි ගමේ කලායතන ටිකක් නැටුම් ඉගෙනගෙන තුනම නාට්‍ය එක්ක නැටුම් සම්බන්ධ වෙන නිසා. දැන් මෙතුමා මේ නාට්‍ය වලට නැටුම් යොදා ගන්න විදිහ ගැන කතා කරනකොට මට පොඩි නොපැහැදිලි තැන් ටිකක් තිබුණා. මම නැගිටලා ප්‍රශ්නයක් අහුවා එතුමාගෙන්. මේක මට තේරුන්නේ නැහැ සර්. මේ ඒක පොඩ්ඩක් නැවත පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. එතුමා නැවත පැහැදිලි කරා. මට ඒ ටික තේරුනේ නැහැ. දෙවෙනි වතාවටත් මම මේ ප්‍රශ්නේ අහුවා. එතුමා ආයිත් පැහැදිලි කළා. නමුත් මට මේක තේරුනේම නැහැ. තුන්වෙනි වතාවටත් අහුවම එතුමාට කේන්ති කියලා. එතුමා කෝ ඔය ළමයට මේක කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ. අන්න තියෙනවා රජයේ කලායතනය කියලා එකක්. ඒකට આવොත් මම උගන්වන්නම් කියලා. ඒක එක සිදුවීමක් විතරයි. දැන් ওই දවස්වල තියෙනවා මේ පොත්පත් දැන්වීමක් දාලා රජයේ නාට්‍ය හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කරගන්නවා කියලා. ඒක නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය විද්‍යාලය. ඉතින් මම මේ නාට්‍ය කලාවට බොහොම කැමති නිසා මම මේකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ගිහිල්ලා මේකේ පරීක්ෂණයට ඔබට රංගපෑමේ හැකියාවක් තියෙනවා. තිබුණා. මම ළමා මණ්ඩපේ හිටිය කාලයක්. ඒ වගේ මම නාට්‍ය ගණනාවක රංගපෑවා. අපේ මුනිදාස් සෝන්තෙල්ගේ අනේ කාලේ වනේ වාසේ තුර ඩික්සන්ගේ බටපාඳුරු ඒ වගේ නාට්‍යවල මම ඒ දවස්වල රංගපානවා. එතකොට දැන් මේ මම නැටුම් ටිකක් කරලා තිබුණා. සාමාන්‍ය මට්ටමකට ගමේ තිබුණ කලායතනේ. දැන් ඊට පස්සේ මම මේ ඉන්ටර්විව් එකට ගියපුවාම අර එතන ඉන්නවා මේ එක ඇතුල් කරන්න ඉන්නේ මේ එතන කාකස. එයා තමයි ඇතුල් කරන්නේ. එයා මගෙන් අහනවා මේ සම්මුඛ පරීක්ෂණයට දාවි. නෑ එයා තමයි ඉස්සෙල්ලා ඉන්ටර්විව් කරන්නේ. මම කෝ ඔව්. ගාන්ධර්ව අවසන් කළා දිනවද? මම කෝ නෑ. මධ්‍යම මම කෝ ඒකත් නෑ කියලා. එහෙනම් මේකට ගන්නේ ගාන්ධර්ව අවසන් හරි මොන හරි කළා තියෙනවා. ඉතින් ඒත් මම හිතුවා නෑ අපි යනවා ඉන්ටර්විව් එකට කියලා. දැන් ගිහපම පණිභාරත මහත්තයා තමයි ප්‍රධානියා මණ්ඩලේ. තව හිටියා මට මතකයි විල්සන් වල්ලබඩුව මහත්මයා, එතකොට ඉස්රේල් ෆර්නන්ඩෝ මහත්මයා, රංගනාත් මහත්මයා, ඒ වගේ කණ්ඩායමක් 5 දෙනෙක් 6 දෙනෙක් විතර පොල්ලත්තිපොළ සුරඹ මැතිතුමා. ඒක කණ්ඩායම දැන් උතන ඉන්නවා. ඉතින් මට කිව්වා ගිය ගමන් ගජගවන්නම නටන්න කියලා. මං ගජගවන්නම මට ඉතින් හොඳටම ඉගෙන ගන්න නෑනේ. මම කිව්වා නෑ මං හනුමාවන්නම උනා නටන්නම් කියලා. නටන්නකෝ.
ඉතින් දැන් මම ඉතින් කරපුවාම මට කියනවා මොනවද දැන් ಜಾති මේ ගාන්ධර්ව විභාගෙ හිම කරලා තියෙනවද? මම කිව්වා නෑ සර් මම කරලා නෑ. අපි මේකට ගන්නේ මේ ගාන්ධර්ව විභාගෙවත් කරලා තියෙනවනේ අවසානයේවත්. දැන් මෙහෙම කියන්නේ පණිවිඩ මහත්තයා. මම එතුමාට දැන් මට ටිකක් හරි ප්‍රශ්න කිරීමේ නිකන් ඉදිරිපත් වීමේ පොඩි හැකියාවක් තිබුණා. මම එතුමාට කිව්වා සර් මතකද ඩීඩීඑල් පෙරේරා මහත්මයාගේ කලාපෙළේ ඔබතුමා දේශනයකට ගියා එක දවසක්. මේ නාට්‍යවල නැටුම් ඉදිරිපත් කිරීම කියන මාතෘකාව යටතේ. ඔව් මම එදා සර්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔව් මගේ ප්‍රශ්නට සර් දීපු උත්තරය තමයි මේ රජයේ කලායතනය කියලා එකක් තියෙනවා ඒකට આવුත් කියලා දෙන්නම් කියලා. සර් මම ඇවිල්ලා ඉන්නවා මම ඉගෙන ගන්න ආසයි මම ගත්තොත් මම ඉගෙන ගන්නම් කියලා. පණිවිඩ මතර hina ගියා. hina ගලික ද මණ්ඩලයන් අපි මේ ළමයා ගමු නේද? එතකොට ඔන්න මාව මේ ආයතනයට ගත්තා. හැබැයි අර කිව්වා වගේ දැන් මගේ පන්තියේ හිටපු අනිත් හැමෝම අර කීප විභාග කරලා ආපුවයි. ඒගොල්ලත් එක්ක මට මේ කාර්යය කරන්න ටිකක් අමාරුයි වගේ දැනෙනවා. ඉතින් මම බැලුවා මෙතන ඉන්න හොඳටම නටන අය කවුද? කවුද හොඳටම නටන්නේ? ඉතින් බැලුවම එක්කෙනෙක් අයියමලි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න මේ බින්තරැල් පිටියේ. දැන් ඒ දෙන්න මම ඉදත් කතා කරා. යාළු වුණා. ඒකද මේ උගල කොහෙද ඉන්නේ? අපි මේ පොඩි කාමරයක් කරන් කොළඹ ඉන්නේ. කීයක් එකට ගෙවනවද? රුපියල් 10ක් කාමර කුලිය ගෙවනවා. ඉතින් මං කිව්වා මේ අපේ ගෙදර ඉඳලා આવුත් මොකද වෙන්නේ? කොහෙද? මං කිව්වා පානදුරේ. කියලා මම අම්මට ගිහින් කිව්වා අම්මේ මෙහෙම දෙන්නෙක් ඉන්නවා මම එක්කන් එන්නද? කමන්නේ එක්කන් එන්න කිව්වා. දැන් ඒ දෙන්න එදා අපේ ගෙදර ඔන්න අපේ ගෙදර ඉඳලා තමයි යන්නේ. දැන් මගේ කටයුතු මොකද්ද? රැට සෙනසුරාදා ඉරිදට ඒගොල්ලන් දෙන්නත් එක මම ප්‍රැක්ටිස් කරනවා. ඒක මගේ උනන්දුව කොච්චර එකට දැඩි වුණාද කියලා කියනවනම් ඒ අවුරුද්දේ හොඳම ශිෂ්‍යයාට හම්බ වෙනවා ශිෂ්‍යත්වයක් එතකොට දෙනවා රුපියල් 60ක්. රුපියල් 60ක ශිෂ්‍යත්වයක් දෙනවා මාස 3කට. ඒ ශිෂ්‍යත්වය දිනා ගන්න හොඳම ශිෂ්‍යයා හිටියට තීරණේ ඒ අවුරුද්දේ මම. එදා ඉඳන් මම රජයේ කලායතනයේ හිටපු අවුරුදු 5ෙම හොඳම ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන් වුණා. මධ්‍යම අවුරුදු 3න් තියෙන මධ්‍යම විභාගය කියලා එකක්. ඒකේ පළමු පෙළ විශිෂ්ට සාමර්ථ්‍යයක් හම්බුණා. ඊට පස්සේ ඒකේ අවසාන එක ඒකේ පළමු පෙළ ගෞරව සාමර්ථ්‍යයක් මට හම්බුණා. මම හිතනවා ඒක ඉතින් උනන්දුවයි ඕනකමයි ඒකට තිබුණ කැපවීම සහ ආසාවයි කියන එක මත වෙච්ච දෙයක්. දැන් මේ ඔබ විශ්වවිද්‍යාලයේ සේවය කරපු මහාචාර්යවරයෙක්. එතකොට නර්තන විෂය සම්බන්ධව. නමුත් මම දැකලා තියෙනවා ඔබ මේ නර්තන විෂයේ ප්‍රවීණයෙකු වුණත් අනෙක් සියලු දෙනාට වඩා එහි තියෙන විශේෂ දේවල් ඔබ දකින්නේ වෙනස්ම කෝණයකින්. එතකොට සාම්ප්‍රදායික නර්තනය ඉගෙනගත්ත ගුරුවරයෙක් විදිහට සර්ට ඇයි එහෙම වෙනස් මානයකින් ඒ දිහා බලන්නේ කියන සමහර තැන් මට හිතා ගන්න බෑ කොහොමද මෙහෙම විනිවිද දකින්නේ කියලා. ඔව් ඇත්තටම දැන් නර්තනය කියලා කියන සාම්ප්‍රදායික දැනුම මුල් කරගත්ත විෂයක්නේ. අපි දිගින් දිගටම ඇතම් සාම්ප්‍රදායික කරුණු ප්‍රශ්න කිරීමට බියක් බැලිකමක් අපි අය අතර තිබුණා. ඒ හේතුව මෙන්න මේකයි. අපි හැමදාම ඉගෙනගෙන තිබුණේ ගුරුවරයා කියන දේ 100%ක්ම නිවැරදි. එතුමා ප්‍රශ්න නොකළ යුතුයි. ඒක සාර ධර්මයක් නැත්නම් සදාචාර ධර්මයක් හැටියට අපි ගුරුවරයා ප්‍රශ්න කරේ නැහැ කවදාවත්. ගුරුවරගෙන් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. නමුත් මට පේනවා දැන් මම ඉස්සෙල්ලා ගුරුවරයෙක් හැටියට වැඩ කරනකොට කාලේ ඉඳලම මේ ඇතම් විෂය කරුණු වල තියෙන යම් ගැටලු. ඉතින් මම කල්පනා කරා මේක වඩා නිවැරදිව යෝජනා කරොත් මේක ගැන සාකච්ඡා කරොත් මේක ප්‍රශ්න කිරීමට යොමු කළොත් අපිට යම් මුඛ පරම්පරාගතව හෝ කාලයක් තිස්සේ භාවිතය නිසා හෝ අපිට ඇවිල්ලා තියෙන යම් වැරදි දේවල් වලින් අපිට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒක උදාහරණයක් තමයි දැන් මම ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය නිර්දේශ සකස් කරන්න සම්බන්ධ වෙනකොට ඒකේ අපි මේ අත්පොත්වල
ලිව්වා මේ හංසවිලේ ප්‍රධාන චරිතය කළේ ඇනා පැවුලෝවා කියලා. ඉතින් ඒක මම මගේ බොහෝ සටහන් වල මමත් ඒකේ විදිහටම ලියලා තිබුණා. පසු කාලේ ඉන මම මේ ඇනා පැවුලෝවා ගැනත් හංසවිල ගැනත් බොහොම ගැඹුරින් අධ්‍යයනය කරනකොට මම දැක්කා කිසිම අවස්ථාවක ඇනා පැවුලෝවා හංසවිලේ රඟපාලා නැහැ. ඇයි ඔබ ගැඹුරින් අධ්‍යයනය කරා කියලා කිව්වේ? ගැඹුරින් අධ්‍යයනය කරන්න කියන්නේ දැන් මට ඇනා පැවුලෝවා ගැන ලියනකොට දැන් මෙයා ඇනා පැවුලෝවා ගැන මට ලියන්න ඕනේ. ඒක ලියන්න ඕන නම් මම ඒක පිළිබඳව වඩා විචාරාත්මකව හිතන්න ඕන. වඩා කරුණු හොයන්න ඕනේ. මොකද අපි ඉදිරිපත් කරනවා හැමතිස්සෙම වඩා නිවැරදි දේ. ඉතින් ඒක නිසා මම දැන් මේක හොයලා බලනකොට මට පේනවා හංසවිලේ පළවෙනි නිර්මාණයේ ඉඳලා ඒ කරපු කිසිම නිර්මාණයක එයා ප්‍රධාන චරිතය නිරූපණය කළා නැහැ. එතකොට ඒක වැරදි තොරතුරක්. ඉතින් මම කල්පනා කරා කොහොමද මේ වැරදි තොරතුරු මෙතෙන්ට ආවේ. දැන් ඒක බලනකොට එතුමියගේ නිර්මාණයක් තිබුණා මියදෙන හංසයා කියලා. ඩයින්සන් කියලා ඒක තමයි මේ ඒකේ තියෙන හංසගේ චරිතයක්. එතකොට ඒක පැටලිලා මොන විදියෙන් හරි මේ වැරදි තොරතුරු සමාජගත වෙලා දිගටම ආවා. මේක කොච්චර මේක ඇවිල්ලා තිබුණාද කියනවා නම් අපේ සාමාන්‍ය පෙළ විභාගෙටත් මේක ප්‍රශ්නයක් හැටියට තිබුණා. නමුත් අද වෙනකොට දැන් මම ඒ කාරණේ වැරදි කියලා මම මගේ ලේඛන හරහා සමාජගත කරා. දැන් අද වෙනකොට මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඔබ නිවැරදි කරපු නිසා. නිවැරදි කරපු නිසා. නැත්තම් අදටත් ඒක එනවා. අදටත් ඒකේ විදිහට එනවා. ඒක ඔන්න ඔය වගේ. එතකොට මම සමහරට දැක්ක දෙයක් තමයි දැන් අපි උඩරට නර්තනය ගත්තත් පහතරට ගත්තත් සබරගමු ගත්තත් මේකේ තියෙන එක විශේෂීත්වය තමයි වන්නම් කියලා කියන්නේ. ඔව්. මේ වන්නම් වල අපි ඉගෙනගත්ත දේවල් තියෙනවා. හැබැයි ඒවා මේ වන්නම් කරනකොට වන්නම් ගායනකොට වන්නම් ගීත ගැන ගීත කියවල බලනකොට ඒ අදහස මේකේ තියෙනවද නැද්ද කියලා යම්කිසි කුකුසක් හිතට ඇති වෙනවා. ඒක නිසා මට හිතුණා මේ වන්නම් ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා මම ඒ උඩරට පහතරට සබරගමු ඒ වගේම අධ්‍යතන වන්නම් ඒකට අමතරව ඔය දැන් අපේ එක ගුරුකුල වල තියෙනවානේ ඒගොල්ලන්ට ආවේනික වන්නම් වගේ දැන් මේවා ඔක්කොම හැකිතාක් හොයලා අරගෙන මම මේව ගැන තා ගැඹුරින් අධ්‍යයනය කළා පොතක් ලිව්වා වන්නම් ගීත විචාරය කියලා. ඒක සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් තමයි ප්‍රකාශයටපත් කරේ. මම ඒක ලියනකොට මම පෙන්නවා අපි මෙතෙක් කාලයක් තිස්සේ මේ වන්නම් වලට දීලා තියෙන අර්ථකථන මේව ගැන අපි කතා කරලා තියෙන දේවල් අපි මේව ගැන අධ්‍යයනය කරලා දීලා තියෙන බොහෝ දේවල් සාවද්‍යයි කියලා. ඉතින් මං හිතන්නේ අපේ යුතුයකම තමයි හැමතිස්සෙම වඩා නිවැරදි දේ සමාජගත කිරීම. එතකොට මම හිතනවා අපි ගුරුවරු හැටියට ඒ වගේම මේ ක්ෂේත්‍රයට යම්කිසි සේවාවක් කරන්න ඕනකමක් තියෙන කෙනෙක් හැටියට අපි කළ යුතු හොඳම දේ තමයි යමක් කිව්වොත් ඒක ඒ විදිහටම පිළිගන්නේ නැතුව ඒක ගැන තවත් ගැඹුරින් හිතන එක. මොකද මම කැමති චමලමිස් කියන්නේ මට ඕකට ලැබුණ එක හොඳ මේ ආදර්ශ පාඨයක් තිබුණා. ඔබතුමිය අහලා තියෙනවා මේ බර්ට්‍රන් රසල් කියලා බොහොම ප්‍රකට දාර්ශනිකයෙක්. මම හිතන්නේ 27 වර්ෂයේ ලෝකෙ හිටපු හොඳම දාර්ශනිකයෙක්. එතුමා මේ අධ්‍යාපනය පිළිබඳව බොහොම අපූර්ව නිර්වචනයක් කරනවා. එතුමා කියනවා දත යුතුයයි සැලකින සියල්ලටම අධ්‍යාපනය අභියෝගයක් විය යුතුය. සත්‍යයයි පිළිගත් සියල්ල කෙරෙහි සැක පහළ කිරීමට ප්‍රශ්න කිරීමට සහ හාරා අවුස්සා බැලීමට අවශ්‍ය කරන කුතුහලය නොමැති වූ කල කටපාඩමින් ලත් දැනුම අර්ථ ශූන්‍ය භාවයට පත්වේ. ඔබ කළේ ඒ දේනේ. එතකොට මම බැලුවා මේ සාම්ප්‍රදායික දැනුම එතුමා තව එක දෙයක් කියනවා ඒකේ. එතුමා කියනවා සාම්ප්‍රදායික දැනුම ශිෂ්‍යයා වෙත බලෙන් ආරෝපණය කිරීම
සාපරාධී ක්‍රියාවක් කියලා. සාපරාධී ක්‍රියා කියන්නේ මිනි මැරුම ගෙවල් ගෙන තිබෙන ස්ත්‍රී දූෂණ ඒවනේ අපේ සාපරාධී ක්‍රියා කියන්නේ. මේ සම්ප්‍රදායික දැනුම මේ විදිහටම ශිෂ්‍යයන්ට ආරෝපණය කරනවා නම් ඒක සාපරාධිකමයි. මොකද එහෙම නුනොත් එහෙම අපි ආරෝපණය කරනවා නම් ළමයි ප්‍රශ්න කරන්න, හරලා උස්සලා බලන්න, නව දේවල් නිර්මාණය කරන්න ළමයින් තුළ ඕනකමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඒක බොහොම තදින් හිතට ගත්තා. ඒකට තමයි මට ඕන කරා ඇත්තටම මේ සත්‍යයි කියලා අපි පිළියෙර ගන්න දේවල් වල ඒ වගේ සවදේ තොරතුරු තියෙනවාද? එහෙම බලාගෙන ගියාම ඇත්තටම අපි දීර්ඝ කාලයක් සත්‍ය හැටියට පිළිගත්ත බොහෝ දේවල් අසත්‍ය කියලා මට පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මම නම් ගීත සාහිත්‍ය විචාරේ මම ඒක උඩි යටුකුරු කරලා ඉදිරිපත් කරේ. ඒක තමයි ඔබත් සමග කතා බහ කරද්දී සමහර වෙලාවදී කාල වේලා යනවා දැනෙන්නේ නැහැ. ඔබ ඔය කියන කාරණා මගෙත් එක්කත් කතා කරනකොට ඇත්තටම ඒවා ඔබගේ ඒ සොයා බැලීම කොයිතරම් දුරට හැම අතින්ම නිවැරදිද කියලා අපිට හිතෙනවා. ඇත්තටම කියනවා ඒක ඔබ බොහොම සහේතුකව පෙන්නලා දෙනවා. ඒක තමයි ගුරුවරයෙක් විදිහට විශේෂයෙන් මේ මහාචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාල දරුවන්ට අනාගත පරපුරට ඔබ වැනි ගුරුවරුන්ගේ අවශ්‍යතාවය සහ ඒ යුතුයකම විය යුත්තේ ඒක. ඉතින් ඔබ ඒ ආකාරයෙන් තමන්ගේ කාර්යභාරය තමන්ගේ විෂයපතය ඇතුලේ නිවැරදිව දෙන්න හැම අතින්ම අපකැප වෙච්ච චරිතයක්. අවසාන වශයෙන් දැන් අපිට මේ එකතු වෙලා ඉන්න පිරිසට ඒ වගේම අනාගත පරපුරට සර්ට දෙන්න තියෙන වටිනාම දේ මොකද්ද? වටිනාම ආදර්ශය මොකද්ද? අපි අන්න ඒ දේ ඉදිරිපත් කරලා අද දවසේ කතා බහ අවසන් කරමු. මං හිතන්නේ මම කියන කාරණේ මෙන්න මෙච්චරයි. අපි හැම කෙනෙක් තුළම කිසියම් හැකියාවක් තියෙනවා. ඒ හැකියාවන් තියෙන කණ්ඩායමක් එකට එකතු වෙලා ඉන්නවා සංස්කෘතික බල මණ්ඩලය ඇතුලේ. අපි කරන ලොකු දෙයක් තමයි අපි අන්නෝන්නේ අදහස් වමාරු කරගන්නවා, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් ලබනවා. මං හැම කෙනෙකුටම කියන්නේ අපි ළඟ තියෙන කවරෝ හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන්නට ඕනේ. ඒක තමයි අපේ යුතුයකම. මොකද අපි පෝෂණය වෙලා තියෙන අපේ අතීත මිමුත්තන් අපිට ලබා දීපු දේවල් වලින්. ඒතර අපි මේ සංස්කෘතිය අපි කියන්නේ පවරා දෙනවා කියලා. පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට යනවා. අපේ පරම්පරාවේ යුතුයකම තමයි අපි දද්දේ, අපි හොයාගත්ත දේ, අපිට මේ හැම දෙයක්ම ඊළඟ පරම්පරාවට සම්ප්‍රේක්ෂණය කරන එක නැත්නම් ඒගොල්ලන්ට මේක දායාද කරන එක. ඒක නිසා මම හැම කලා ශිල්පියෙක්ගේම ඉල්ලන්නේ අපේ සංස්කෘතික බල මණ්ඩලයේ විශේෂයෙන් තමයි මේ සොබතුමිය මේ ඒක රාශී කරලා ඉන්න කණ්ඩායම. ඊට ප්‍රබුද්ධ කණ්ඩායම. ඒ කණ්ඩායමේ හැම කෙනෙක් සතුවම අති විශේෂ දක්ෂතා තියෙනවා. ඒ හැම කෙනෙක්ම තම තමන්ගේ දක්ෂතා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේක්ෂණය කරන්න මාර්ගයක් කරගෙන තියෙනවා අපේ සංස්කෘතික බල මණ්ඩලය. මම හිතනවා මේ සංස්කෘතික බල මණ්ඩලය වඩා ශක්තිමත් කිරීම, මේක අඛණ්ඩව පවත්වාගෙන යාම, මේකෙන් කරන මෙහෙවර වඩා පුළුල් කිරීමට අපි සියලු දෙනාම අප විමු කියන එක තමයි මගේ ඇත්තටම ප්‍රාර්ථනය, බලාපොරොත්තුව, ඉල්ලීම. බොහොම ස්තුතියි. ඉතින් එහෙමනම් අද දවස තවත් විශේෂ පුද්ගලයෙක් එක්ක අපි ගත කළා. බොහෝ වැදගත් කරුණු රාශියක් එතුමාගේ ජීවිතය ඇතුළෙන් අපි ඔබට ඉදිරිපත් කරා. ඉතින් සංස්කෘතික බල මණ්ඩලය කියන්නේ ඒ විදිහේ සම්පත් වලින් සැදිච්ච එකමුතු වෙච්ච ස්ථානයක්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ඉල්ලා සිටිමින් අද දවසේ කතා බහ හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා. ආයුබෝවන් සර්.